welcome back to my YouTube channel. කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නව නේද? Good morning. අද මම ඔයාලත් එක්ක උදෙන්ම මේ log එක share කරගන්නවා. මොකද අද මම හදනවා beauty drink එකක්. ඔයාලා මගේ ගොඩාක් beauty drinks මම share කරගෙන තියෙනවනේ ඔයාලත් එක්ක. ඉතින් ඒකෙන් beetroot juice එක, ඒ වගේම carrot juice එක ගොඩාක් දෙනෙක් බලලා තියෙනවා. මම හිතන්නේ මගේ most ඒ කියන්නේ ගොඩාක්ම බලලා තියෙන videos අතර තියෙන videos දෙකක් තමයි ඒ දෙක. ඉතින් ඒකට මට ගොඩාක් හොඳ comments ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඒක මම දැන් දාලා කාලයක් වෙන වුණාට මගෙන් තාම ඒකට තාම comments වැටෙනවා. ඉතින් මේ ළඟදී මට ආව comments එකක් තමයි beetroot එකයි carrot juice එකයි දෙකම එකට බොන්න බැරිද කියලා අහලා තියෙනවා. ඉතින් මම හිතුවා ඔයාලට මේ දෙකම එකට දාලා හදන තවත් හොඳ beauty drink එකක් අද ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් මේ beauty drink එක මේ අර දෙකට වඩා ගොඩාක් හොඳ result ගන්න පුළුවන් වගේම අපිට ගොඩාක් අපේ ඇඟ ඇතුළට ගොඩාක් හොඳ benefits ලැබෙනවා. ගොඩාක් ගුණ තියෙන, මේ කියන්නේ අපේ ලෙඩ රෝග වලට පවා ගොඩාක්ම හොඳ දෙයක් තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මේක දැන් සති එකමාරක් විතර try කරන ගමන් ඉන්නේ. මොකද මේක හොඳයි කියලා මට ගොඩාක් තේරෙනවා. මම ගොඩාක් ඔයාලට කොහොමද දෙයක් කියන්න කලින් මම use කරලා බලලා කියන්නේ. ඒ වගේම මම ඒක recommend කරන්නේ ඒක හොඳයි කියලා මම දන්න නිසා මම ගොඩාක් ඉන්ටර්නෙට් එකේ search කරලා තමයි මම උනත් දෙයක් පාවිච්චි කරන්නේ. ඉතින් මම හිතුවා අද මම මේක හදන නිසා ඔයාලත් එක්ක මේක share කරගන්න ඕනේ කියලා. ඒ වගේම මේ beauty drink එකට නමක් කියනවා. ABC beauty drink කියලා තමයි මේකට කියන්නේ. මේකේ ගොඩාක් TikTok එකේ ඒ වගේම ඉන්ටර්නෙට් එකේ ඔයාලා search කරොත් ඔයාලට මේක එන්න පුළුවන්. ඉතින් මේක ගොඩාක් දෙනෙක් දැන්ටමත් හොඳට පාවිච්චි කරලා හොඳ result උත්තරන් තියෙනවා. ඔයාලට මේක search කරලා උනත් බලන්න පුළුවන්. මං කියනවට නෙමෙයි. කොච්චර හොඳ benefits මේ වගේ beauty drink වලින් අපිට ගන්න පුළුවන්ද කියලා. ඉතින් ගොඩාක් සල්ලි වියදම් කරන්නේ නැතුව budget එකට ඔයාලට හොඳ drink එකක් ලස්සන වෙන්න, හොඳ පෝෂණයක් ගන්න, අපේ skin එක glow කරගන්න, හැපත් කරගන්න මේ drink එක අනිවාර්යෙන්ම girls ලා වගේම boys ලාටත් try කරන්න පුළුවන්. හරි, එහෙනම් අපි බලමු කොහොමද අද මම මේක හදාගන්නේ කියලා. මම step by step ඔයාලට කියලා දෙනවා. හරි, එහෙනම් අපි යම් මේක හදාගන්න. හරි, මෙන්න මේ ingredients ටික තමයි අපිට ඕනේ අපේ beauty drink එක හදාගන්න. beetroot ගෙඩියක්, apple ගෙඩියක්, ඒ වගේම carrot එකක්. මම මේකේ ඔක්කොම දාගන්නේ නැහැ. මේ හැම එකෙන්ම නිකන් භාග වගේ තමයි දාගන්නේ. හැබැයි ඔයාලා මේක හදාගෙන තියාගන්න ඕන නම් ෆ්‍රිජ් එකේ මේ වගේ ප්‍රමාණයක් දාලා ඔයාලට හදාගෙන තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. මම දවස් ගානේ හදන නිසා මම මේ හැම එකෙම භාගෙ ගානේ තමයි දාන්නේ. කියන්නේ මම පොඩියට කපාගත්ත carrot, apple, ඒ වගේම beetroot. දැන් අපි මේ ඔක්කොම හොඳට blend කරගමු. හරි, මේ අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා මේකට වෙන මොකුත්ම දාන්නේ නැහැ. සීනිවත් කිසිම දෙයක් දාන්නේ නැහැ. නැචරල් විදියටම තමයි බොන්න ඕනේ. ඔයාලට මේ වෙලාවට ඕන නම් විතරක් පොඩි ඉඟුරු කෑල්ලක් ඇඩ් කරගන්න පුළුවන්.
හරි මම මගේ බියුටි ඩ්‍රින්ක් එක හදාගෙන ආවා. ඔයාලා දැක්ක ඇතිනේ මම ඒක කොහොමද හදාන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත මගේ බියුටි ඩ්‍රින්ක් එක. ඉතින් මේක ගැන මම දැන් ඔයාලට කියන්නම් මේක කොහොමද බොන්නේ. කොහොමද මේක බොන්න ඕනේ. ඒ වගේම මේකෙන් හම්බෙන රිසල්ට් ඔක්කොම මම ස්ක්‍රීන් එකේ උත් දාන්න. ඉතින් ඔයාලා දැක්කනේ මේකට මම දාලා තියෙන්නේ කැරට් ඇපල් ඒ වගේම බීට්‍රූට් තමයි දාලා තියෙන්නේ. සතියේ දවස් 3ක් බොන්න. සතියේ දවස් 3ක් බොන්න. ඒ වගේම ඔයාලා මේක හදාගෙන තියාගන්නවා නම් ඔයාලට ෆ්‍රිජ් එකේ මේක දවස් 2ක් තියාගන්න පුළුවන්. ඔයාලට මේක හදාගෙන බොන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ පැය 48ක් තියාගෙන බොන්න පුළුවන්. ඒ වගේම මේක ෆ්‍රීස් කරලා තියාගන්න පුළුවන්. ඒතර දවස් 5ක් ඔයාලට මේක ෆ්‍රීසරේ දාලා තියාගන්න පුළුවන්. තියාගන්න පුළුවන්. ඉතින් මම නම් ඩේලි මේක හදනවා. මොකද මට වෙලා තියෙන නිසා. හැබැයි මට එහෙම වෙලාවක් නැති වුණත් මම ඒ වගේ දවස් දෙකකට වගේ හදාගෙන තියාගන්නවා. ඉතින් මම මේක කූල් වෝටර් වලින් හැදුවේ. ඔයගලඟුත් මේක හදාද්දී කූල් වෝටර් වලින් හදන්න. ඒතකොට මේක මාර රසයි. ඒ වගේම මේක බොන්න පුළුවන් කිසිම අප්පිරියාවක් නැහැ. හරිම රසයි. මොකද මේක දාලා තියෙන ඉන්ග්‍රීඩියන්ට් එක හරිම රසයි. ඒ වගේම මට ඔයගලන් sugar add කරන්න මෙපා. පොඩ්ඩක්වත් දාන්න එපා. මේ රස එන්න හරි කියලා දාන්න එපා. මොකද මේ වල සීනි තියෙනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ මේකට සීනි දාන්න එපා. මම මේක බොන්නේ හැමදාම උදේ හිස් බඩ. ඔයාලට හිස් බඩ බොන්න බැරි වුණොත් කයම කෑවට පස්සෙත් බොන්න පුළුවන්. හැබැයි ඔයාලට මේක හිස් බඩ බොන්න පුළුවන් නම් ලැබෙන රිසල්ට් එක ඉක්මන් වෙනවා. ඒ වගේම හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් හිස් බඩ බිව්වොත්. හරි අපි දැන් මේක බොමු. මේක මාරම රසයි ළමයි. ඔයාලා කැරට් ජූස්, බීට්‍රූට් ජූස් බීලා ඇතිනේ. ඉතින් ඒතොරත් ඒව මාරම රසයිනේ. ඉතින් මේ ඔක්කොම එකට මික්ස් වෙද්දි මාරම රසක් එනවා. මේකෙන් මාර හොඳ බෙනිෆිට්ස් ලැබෙනවා. ස්කින් එක ග්ලෝ කරගන්න පුළුවන්. ඒ වගේම අපේ ස්කින් එක තව ෂේඩ්ස් දෙකක් තුනක් විතර ලයිට් කරගන්න පුළුවන්. ඉතින් අපේ ස්කින් එක එතකොට පැහැපත් වෙනවා. ඉතින් මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් අපේ ස්කින් එක පැහැපත් වෙනවා. ඒ වගේම හොඳ මොයිස්චර් එකක් තියෙනවා. හොඳ ස්කින් එක හොඳට හයිඩ්‍රේට් වෙනවා. පේලෙන්නේ නැහැ. මේකෙන් ඒ වගේ ගොඩාක් හොඳ benefits ගන්න පුළුවන් අපේ ස්කින් එකට. ඒ වගේ ගොඩාක් මේ ඇඟ ඇතුලේ තියෙන රෙඩි රෝග වලටත් මේක ගොඩාක් හොඳයි. මම ස්ක්‍රීන් එකෙන් දාන්නම්. ඒ වගේම ඔයගොල්ලන් මේක බොනවා නම් ඔයාලත් මේක පොඩක් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න. මේකෙන් කොච්චර හොඳ benefit එකක් අපේ ඇඟ ඇතුලට වගේම අපේ ස්කින් එකට ලැබෙනවද කියලා. ඉතින් ඒ විදිහට තමයි මෙන්න මේ බියුටි ඩ්‍රින්ක් එක හදාගන්නේ. ඉතින් මේකත් ඔයාලා යූස් කරලා බලන්න. අර කිව්වා වගේ සතියේ දවස් 3ක් විතර මේක බොනකොට ඔයගලන්ටම වෙනස බලා ගන්න පුළුවන්. හරි ඉතින් ඔයාලට මේ ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න. මම ඒ හැමෝටම රිප්ලයි කරලා ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. ඉතින් thank you so much. අදත් වීඩියෝ එක බලුවට මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ආයෙත් එන්න. Thank you so much වීඩියෝ එක බලුවට. See you soon in a new video. Thank you for watching. Bye guys.